Hello. ඔව්. අර පණිවිඩේ නේද? මිස් කොහෙද ගෙදර තියෙන්නේ? අපි කිරිබත්ගොඩ. ඔව්. ඔව්. මොනවද මිස් කරගන්න තියෙන වැඩ? මෙහෙමයි මේ සංගීතක්ෂයේ ගෙදරක් තියෙන්නේ. ගෙදර ඉතින් ගෙදරක තියෙන වැඩ තමයි කරන්න තියෙන්නේ. උයන් එක නම් කරන්නේ මම උයන් උදව් කරන්න ඕනේ. ඒවලක් පස්සෙල්ලට දාලා එන්නේ පොඩ්ඩක් ටික තමයි කරන්න තියෙන්නේ. ගෙදරක තියෙන වැඩ. බබාලා බලාගන්න ඉන්නවා. බබාලා කී දෙනෙක් ඉන්නවද මිස්? මම මෙහෙමයි දැන් මමයි මගේ මහත්තයයි මගේ ළඟ තමයි මගේ දුවයි එයාගේ හස්බන්ඩ් ඉන්නේ. ඉතින් ඒගොල්ලෝ ඔෆිස් යනවා. අපි 4 දෙනෙක්ගේ වැඩ තමයි තියෙන්නේ. මට අපේ වැඩ සාමාන්‍ය මෙහෙමයි. ලොකුවට අපේ වැඩ නැහැ. උයන් එක තමයි කරන්න තියෙන්නේ. ගෙවල් අස්පස් කරනවා වුණත් එයාටම තවරන්නේ කාමරේ එහෙම අපි කාටවත් අස් කරන්න දෙන්නේ නැහැ. කාලයක් කරලා මිදුල් අත ගන්න එහෙම තියෙන්නේ. ගෙදර ඔක්කොම කී දෙනෙක් ඉන්නවද මිස්? ඔක්කොම 4 දෙනා ඉන්නේ. වැඩිහිටියෝ දෙන්නද? වැඩිහිටියෝ 4 දෙනයි. මායි මහත්තයයි දුවයි මහත්තයාගේ මහත්තයයි. මේ එතකොට මිස් මේ එයාට ඉන්න කාමරයක් ඇඳක් ෆෑන් එකක් ඔව් එයාට ඉන්න වෙනමම කැලලක් තියෙනවා. සෙපරේට්. තියනවාද? හරි. එතකොට වයස කීයක වගේ ලේඩි කෙනෙක්ද බලන්නේ? අපි බලන්නේ නම් සාමාන්‍යයෙන් 50-55 අතර. සැලරි එක මිස් කීයක් දෙනවද? සැලරි එක ඔයගොල්ලෝ කීයක් බලාපොරොත්තු වෙනවද? 50යි 60යි වගේ අතර යන්නේ මිස්. මේමයි අපි මුලින් 50ක් දෙනවා. වැඩ හොඳ නම් අපි වැඩි කරමු. ඒ විදියට නේද? උයන්නේ නැහැ නේ සපෝට් කරාම ඇතිනේ. නෑ උයන්නේ මම. මොකද මහත්තයා කවුරුත් ලව උයවන්නේ නැහැ. අපේ අවුරුදු ගානක් හිටපු සර්වන්ට්ගේ අම්මට කැන්සර් එකක් ඉන්න යද්දි නැත්තම් මගේ ගාව අවුරුදු ගානක් සර්වන්ට් කෙනෙක් හිටියා. මේ ඉතින් ඒ කොච්චර හිටියා වුණත් උයන්නේ මම. හැබැයි මෙහෙමයි මට කල් ගියාට කමක් නැහැ. දිගටම ඉන්නේ අඩුතරමින් අවුරුද්දක්වත් ඉන්න කෙනෙක් හොයලා දෙන්න මාසෙන් මාසෙට යන කෙනෙක් නම් බලන්න එපා පෞල් බර නැති. මොකද ඔය දරුවෝ ඉන්නකොට ඒගොල්ලන් එක එක බොරු කීකී යනවා. මම දන්නවා. මාසයකට දවස් 3ක් හරි මාස 2කට දවස් 6ක් වගේ නිවාඩුවක් දෙන්න අමාරුද මේ? අපෝලන්. ඒක ප්‍රශ්නයක් නැහැ. අර මාසෙන් දෙකෙන් දෙකට මාරු වෙනවනේ බොරු කීකී. එහෙම කරදරයි. මොකද ඒක ඕගොල්ලන් දැන් අපි දෙගොල්ලෝ අතර තියෙන හිත හොඳ කමක් නැතු යනවනේ ඒකෙන්. දැන් මට ඔයා කතා කරද්දී මම තවත් මගේ යාළුවෙකුට ඔයාලා කන්ටැක්ට් කරනවානේ. ඒ වගේ. දැන් මට ඔයාගේ නම්බර් එක දුන්නු මගේ යාළුවෙක්. මගේ යාළුවෙක් ওই නම්බර් එක දුන්නේ. මොකක් හරි ඉතින් හොඳින් ඉඳන් මට ඒක දෙන්න නැත්තේ. ඔව්. එතකොට මිස් මේ සත්තු ඉන්නවද බල්ල පූසු? කවුරුත් නැහැ. අපෝ නෑ. හරි මිස්